ආයුෂ බොහෝ වේවා. ලෝපුරා විවිධ පාන වර්ග රාශියක් මිනිසුන් විසින් පරිභෝජනය කරනවා. ඒ වගේම ලෝපුරා සෑම සංස්කෘතියකට වගේම සෑම කලාපයකටම ආවේනික වූ පාන වර්ගයන්ද තිබෙනවා. ලෝකයේ කොච්චර ජාතියේ පාන වර්ග තිබුණත් මිනිසුන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණු පාන වර්ග තිබෙනවා. මෙම පාන වර්ග ලෝකයේ මිනිසුන් වැඩිපුරම පානයට ගන්නා බව වාර්තා වෙනවා. ඔයා කැමතිද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පාන වර්ග ගැන දැනගන්න? ආරාධනා කරනවා වීඩියෝ අවසානය වනතෙක් රැඳී සිටින්න කියලා. මේ වීඩියෝවෙන් අපි බලමු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පාන වර්ග මොනවාද කියලා. වීඩියෝවට යන්න කලින් ඔයාට ඉතාමත් ආදරයෙන් මතක් කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝවට. ජලය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පාන ලැයිස්තුවේ පළමු තැන හිමි කරගෙන තිබෙන්නේ ජලය. එහෙම නැත්නම් වතුරයි. වතුර කියන්නේ මිනිසාගේ ඉඳන් සතා සිව්පාවා දක්වා නැතිවම බැරි අත්‍යවශ්‍යම දෙයක්. ජලය කියන්නේ ගෝලීය වශයෙන් වැඩිපුරම පරිභෝජනය කරන පානය වන අතර එය මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක්. ඔයාට කෑම නොකා ඉන්න පුළුවන් වුණත් වතුර නොබී නම් ඉන්න වගේම ජීවත් වෙන්නත් අපහසුයි. ඊට අමතරව සෑම දිනකම ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමේ පුරුදු කිරීම තුළින් මිනිසුන්ට නිරෝගී ශරීරයක් ලබා ගන්න උපකාරී වෙනවා. ජලය වැඩිපුර පානය කිරීමෙන් ඔයාගේ ශරීර සෞඛ්‍ය අවදානම සහ අධික බර වළක්වා ගැනීමට හැකියාව තිබෙන අතර සජලනය පවත්වාගෙන යාමටද දායක වෙනවා. ඉතින් යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා ඔයත් වැඩිපුර ජලය එහෙම නැත්නම් වතුර බීමට ගන්න අමතක කරන්න එපා. තේ පානය ජලයට අමතරව ලෝකයේ වැඩිපුරම පරිභෝජනය කරන පානය විදිහට සැලකෙන්නේ තේ පානයයි. වසර දහස් ගණනක් තිස්සේ පවතින පානයක් විදිහට තමයි තේ පානය හඳුන්වන්නේ. විශේෂයෙන් ලංකාවේ අපි නම් පුරුද්දක් විදිහට දවසට 3-4 පාරක්වත් තේ කෝප්පයක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම ආසියාතික කලාපයේ රටවලත් තේ පානය බහුලව සිදුවෙනවා. තේ කොළවල බොහෝ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ වගේම ශාරීරියේ දැවිල්ලට එරෙහිව සටන් කිරීමේ හැකියාව තේවලට ඇති අතර පිළිකා තත්ත්වයන් පවා වළක්වා ීමට තේවලට පුළුවන් බව සොයාගෙන තිබෙනවා. වර්තමානය වන විට බටහිර සහ යුරෝපයේත් මිනිසුන් තේ පානයට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ තේවල තියෙන ඖෂධීය ගුණය නිසායි. ලෝකයේ ජනප්‍රියම නිෂ්පාදිත පානය විදිහට තේ හඳුන්වන අතර කළු තේ, හරිත තේ සහ ඖෂධීය තේ වැනි නොයෙකුත් ප්‍රභේද වලින් ලෝකයේ විවිධ රටවලින් විවිධ ප්‍රදේශවලින් රස විඳීමේ හැකියාව තිබෙනවා. පළතුරු යුස ලෝකයේ තවත් ජනප්‍රියතම පානයක් තමයි පළතුරු යුස කියන්නේ. පළතුරු යුස වලින් විටමින් සහ ඛනිජ ලවණ අපේ ශරීරයට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නැවුම්ව මිරිකාගත් හෝ මිලදී ගන්නා පළතුරු යුස පරිභෝජනය කිරීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. සමේ පැහැය පවත්වාගෙන යාමට වගේම ඇස්වල පෙනීමේ වර්ධනයට පළතුරු යුස උපකාරී වෙනවා. මේ හේතුන් නිසාම කාන්තාවන් බහුලව පළතුරු යුස පානය කිරීමට උනන්දුවක් දක්වනවා. දිනපතා පළතුරු යුස වීදුරුවක් පානය කිරීම සෞඛ්‍යයට යහපත් වන අතර සීනි එකතු කළ වාණිජ පළතුරු යුස ගැන ඔයා ප්‍රවේශම් වීමට වග බලාගත යුතුයි. 100%ක්ම ස්වාභාවික පළතුරු යුස භාවිතයට තෝරා ගන්නවා කියන්නේ ඔයාගේ සෞඛ්‍ය සම්පන්න භාවයේ තේරීමයි. කෝපි පානය තේ පානය වගේම ලෝකයේ මිනිසුන් අතර ඉතාමත් ජනප්‍රිය පානයක් තමයි කෝපි කියන්නේ. ලංකාව වගේ රටක අසනීපයකට සහ විශේෂිත වූ අවස්ථාවක කෝපි පානය කළාට බොහෝ රටවල මිනිසුන් නිතර කෝපි පානයට ගන්නවා වගේම බොහෝ සීත රටවලද නිතර පානය කරන ප්‍රණීත පානයක් කිව්වොත් මන් නිවැරදි. කෝපි අනු උදෑසන චාරිත්‍රයකට වඩා වැඩි යමක් ගෙන දෙන පානයක් වගේම සමාජීය සහ සුවඳවත් අත්දැකීමක් එකතු කරන පානයක්. කැෆේන් වලට අමතරව සෛලවලට සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයක් විදිහටද කෝපි හඳුන්වනවා. ඒ වගේම අවධානය පවත්වාගෙන යාමටත් අධික නිදිමත වළක්වා ගැනීමටත් කෝපි වලට හැකියාව තිබෙන අතර ආදරවන්තයින් අතරත් බෙහෙවින් ජනප්‍රිය පානයක් විදිහට කෝපි හඳුන්වනවා. ලෝපුරා නොයෙකුත් රසයන්ගෙන් යුත් කෝපි පානය කිරීමට හැකියාව තිබෙන අතර ඔයාට වෙළඳාමක් විදිහට නොයෙකුත් රසයන්ගෙන් යුත් කෝපි විකුණන අවන්නලක් පවත්වාගෙන යාමට පුළුවන් නම් ඒක ඔයාගේ හොඳම ව්‍යාපාරික තේරීමක් විදියට හඳුන්වන්නට පුළුවන්.
සිසිල් බීම කොකාකෝලා සහ පෙප්සි වැනි කාබන් ඩයොක්සයිඩ් සහිත මෘදු පාන වර්ග ඉතා ජනප්‍රිය පාන වර්ගයක් ලෙස හඳුන්වන අතර ඒවා වැඩිපුරම පරිභෝජනය කරන පාන වර්ග වලින් එකක් ලෙසටද සැලකෙනවා. රශ්මි වේලාවක සිසිල් බීම එකක් බොන්න බොහෝමයක් දෙනා පුරුදු වී සිටින අතර කෙතරම් ජනප්‍රිය වුණත් මෙම සිසිල් බීම වල අවාසියක් තිබෙනවා. සිසිල් බීම නිෂ්පාදනයේදී සීනි සහ කෘත්‍රිම රසකාරක බෙහෙවින් එකතු කරන නිසාම තරබාරුකම සහ දත් දිරා යාම වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා. ඒ නිසාම ඔයා සිසිල් බීම පානයට හුරුුණු කෙනෙක් නම් අර පිරිමැස්මෙන් සිසිල් බීම පරිභෝජනය කිරීම ඔයාගේ සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. බියර් යනු දීර්ඝ ඉතිහාසයක් සහිත විවිධාකාරයෙන් යුත් පානයක් විදියට හඳුන්වනවා. ලෝකයේ පුරා අපට බියර් විවිධ රසයෙන් ලබා ගන්නට හැකියාව තිබෙනවා. මිත්‍රශීලීත්වය පවත්වාගෙන යාමට වගේම සමාජීය සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමටත් බියර් මූලික වෙනවා. විශේෂයෙන් තරුණ පිරිස් එකතු වෙන වෙලාවක බියර් වීදුරුවක් හෝ බෝතලයක් තොල ගාමින් ආගිය තොරතුරු කතා බහ කරන්නට පෙළඹී සිටිනවා. මේ නිසාම ඔවුන්ගේ මිත්‍රශීලීත්වය ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකි බව වාර්තා වෙනවා. බොහෝ විට සමාජ සැකසුම් තුළ බියර් භුක්ති විඳින අතර ආහාර වේලකට පෙර බියර් වීදුරුවක් පානය කිරීමටත් බොහෝ රටවල මිනිසුන් පුරුදු වී සිටිනවා. පමණට වඩා බියර් පානයට නොගෙන මධ්‍යස්ථ ප්‍රමාණයෙන් බියර් පරිභෝජනය කිරීමෙන් ජීවිතය යහපත් කොටසක් බවට පත්කර ගැනීමට හැකි බවට බටහිර රටවල බොහෝ අය තුළ විශ්වාසයක්ද පවතිනවා. වයින් විශේෂයෙන් පළතුරු යොදාගෙන නිෂ්පාදනය කරන වයින් ලෝකයේ ජනප්‍රිය පාන අතරට ඇතුළත් කර තිබෙනවා. රතු සුදු හෝ දිලිසෙන වයින් අලංකාරත්වය සහ සංකීර්ණත්වය සඳහා අගය කරනු ලබනවා. එවැගේම නොයෙකුත් වර්ණයන්ගෙන් සහ නොයෙකුත් රසයන්ගෙන් යුත් වයින් අපට බලාගන්නට පුළුවන්. විදේශ රටවල විශේෂිත අවස්ථාවලට වගේම සාදයන් වලට පවා වයින් යොදා ගනු ලබනවා. විශේෂයෙන් හෘද සෞඛ්‍යයට දායක වන රෙස්වෙටරෝල් වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු වීම නිසා රතු වයින් ලෝකයේ තුල ප්‍රසිද්ධියක් ලබනවා. බටහිර රටවල වගේම යුරෝපීය රටවල මිනිසුන් ඔවුන්ගේ රාත්‍රී ආහාර භෝජනයට වයින් වීදුරුවක් යොදා ගැනීම පුරුද්දක් විදියට සිදු කරනවා. ඒ තුලින් ඔවුන්ගේ ආහාරවල සුවපහසුවත් භෝජන අත්දැකීම ඉහළ නැංවිය හැකි බවත් එය ශරීර සෞඛ්‍යයට යහපත් බවට ඔවුන් විශ්වාස කරනවා. කිරිබීම ලෝකයේ පුරා වයස් භේදයකින් තොරව පරිභෝජනයට ගන්නා පානයක් ලෙස කිරි හඳුන්වනවා. අපගේ සිරුරේ අස්ථි ශක්තිමත් කිරීමට වගේම දත්වල නිරෝගීතාවය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන කැල්සියම් ලබා දීමට කිරිවලට හැකියාව තිබෙනවා. කිරි පානයක් විදියට හැරුණාම පෝෂණ ගුණයත් එක්කොට කිරි යොදාගෙන ක්‍රීම් යෝගට් සහ රසවත් චීස් වැනි විවිධ නිෂ්පාදනයන් කිරීම සඳහා ලෝකයේ නිෂ්පාදන ආයතනද පිහිටා තිබෙනවා. ඒ වගේම කිරි යොදාගෙන බොහෝ දෙනෙක් උදෑසන ආහාර වේලට සම්බන්ධව ධාන්‍ය වර්ග සමග ආහාරයට ගැනීමටත් කෝපි සමග හෝ තේ සමග මිශ්‍ර කර පානය කිරීමටත් පෙළඹී සිටිනවා. පොල් වතුර වර්තමානයේ වන විට ලංකාවට පොල් වලින් අගහිඟකම් තිබුණත් පොල් වතුර කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම පෝෂණ කොටස් එකතු කරන පානයක් ලෙස හඳුන්වනවා. පොල් වතුර යනු සබහාදහමෙන්ම අපට දායාද කර දෙන ඖෂධීය පානයක් වන අතර එහි ස්වාභාවිකවම පොටෑසියම් සහ සෝඩියම් වැනි ඉලෙක්ට්‍රොලයිට් පිරී තිබෙනවා. ශරීරය ඵලදායී ලෙස නැවත සජලනය කිරීමේ හැකියාව සහ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමටද පොල් වතුර වලට හැකියාව තිබෙනවා. නිවර්තන කලාපවල බෙහෙවින් දකින්නට ලැබෙන පොල් තරම පැණි රසයකින් යුතු වන අතර වෙහෙසමාන්සි වූ අවස්ථාවක හෝ ක්‍රීඩා කිරීමෙන් අනතුරුව හෝ උණුසුම් දිනයක ඔබට පොල් වතුර හෝ තැඹිලි වතුර බීමට හැකිනම් එය ඔබේ සෞඛ්‍යයට යහපත් වනු ඇත. ශක්තිජනක පාන වර්ග රෙඩ් බුල් සහ මොන්ස්ටර් වැනි ශක්තිජනක පාන වගේම ඉක්මන් ශක්ති උත්තේජකයක් ලබා දීම සඳහා නිර්මාණය කර තිබෙනවා. මෙම ශක්තිජනක පානයන් වල කැෆේන්, ටෝරින් සහ අනිකුත් උත්තේජක අඩංගු වන අතර එමගින් අවදියෙන් සිටීම වැඩි දියුණු කළ හැකි අතර తాවකාලිකව ශක්ති මට්ටම වැඩි කිරීමේ හැකියාවද තිබෙනවා. කෙසේ වෙතත් අධික කැෆේන් සහ සීනි පරිභෝජනය සමග සම්බන්ධ විය හැකි සෞඛ්‍ය අවදානම් හේතුවෙන් මෙම ශක්තිජනක පානයන් අර පිරිමැස්මෙන් පරිභෝජනය කළ යුතු වෙනවා. ඒ වගේම තිරසාර ශක්තිය සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පවලට ප්‍රමුඛ ස්ථානය දීමට වග බලා ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඔයා නිතරම ශක්තිජනක පාන වර්ග පරිභෝජනය කරන කෙනෙක් නම් ඔයාගේ සෞඛ්‍ය ගැනත් හිතන්න අමතක කරන්න එපා. විස්කි
ස්කොට්ලන්තය සහ අයර්ලන්තයෙන් ආරම්භ වූ විස්කි දේශ සීමා තරණය කරමින් ලෝ පුරා ජනයාගේ හදවත් අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා. විස්කි යන වචනයේ අර්ථය ජීවන ජලය ලෙස සඳහන් වන අතර එය උයිස් බීතා යන ගේලික් වචනයෙන් වෙන් වී පැමිණ තිබෙනවා. වයස්ගත පුද්ගලයන් සහ ව්‍යාපාරික ප්‍රජාවගේ ගෞරවනීය පානයක් ලෙසද විස්කි හඳුන්වනවා. ස්මෘති පාන වර්ග සෞඛ්‍ය හා යහපැවැත්ම අතිශයින් වැදගත් වන ලෝකයක ස්මෘති පානයන් බොහෝ දෙනාගේ ආදරයට ලක්වුණු පහසු පෝෂ්‍යදායී පාන වර්ගයක් බවට පත්ව තිබෙනවා. විවිධ පළතුරු, එළවලු, ඇට වර්ග, බීජ සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ බහුල අමුද්‍රව්‍ය එකතු කිරීමෙන් සාදන ස්මෘති පානයන් වල විටමින්, khනිජ ලවණ, තන්තු සහ ප්‍රතිඔක්සිකාරක බහුලව තිබෙනවා. මේ හේතුන් නිසාම බොහෝ දෙනෙක් තුළ මෙම ස්මෘති පානයන් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ දිනපතා ලබා ගැනීම වැඩි කර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මෙම ස්මෘති පානයන් විශිෂ්ට තෝරා ගැනීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ක්‍රීඩා පාන වර්ග ක්‍රීඩාවලට කැමති සහ ක්‍රීඩා කටයුතුවල යෙදෙන අය සඳහා සහ ඔවුන් වැඩිපුරම පරිභෝජනය කරන පාන වර්ග ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් ලෙස හඳුන්වනවා. මෙම ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් වලට අපේ ශරීරය නැවත සජලනය කිරීමටත් වැයවන ශක්තියින් නැවත පිරවීමටත් හැකියාව තිබෙනවා. සීනි හෝ ග්ලූකෝස්, පොලිමර් ආකාරයෙන් සෝඩියම්, පොටෑසියම් සහ කාබෝහයිඩ්‍රේට් වැනි අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රොලයිට් නැවත පිරවීමේ හැකියාව තිබීම මෙම ස්පෝර්ට් ඩ්‍රින්ක් වර්ගවල ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. වැඩි හෝ දීර්ඝ ශාරීරික ක්‍රියාකාරකම් අතරතුර වෙහෙසට පත්වන මාංශ පේශී සඳහා අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් වලින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව ව්‍යායාම කරන අතරතුර ස්පෝර්ට් ඩ්‍රින්ක්ස් නොහොත් ක්‍රීඩා පාන වර්ගයක් පානය කිරීමෙන් විඳ දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීමට හැකි බවත්, හෙට්ටුව ප්‍රමාද කළ හැකි බවත්, ව්‍යායාම කටයුතු වලින් පසු සුවය ලබාගත හැකි බවත් බොහෝ අධ්‍යයන වලින් සොයාගෙන තිබෙනවා. ඉතින් ඔයාගේ කාර්යබහුල දෛනික ජීවිතයට ස්පෝර්ට් ඩ්‍රින්ක් එකක් ගන්න අමතක කරන්න එපා. සාකපදනම් කරගත් කිරි සත්ව ආහාර වලින් තොර සහ නිර්මාංශ ජීවන රටාවන්, පාරිසරික ගැටලු සහ ආහාර මනාපයන් ඇතුළු විවිධ සාධක මගින් සාකපදනම් කරගෙන නිපදවන කිරි සඳහා මිනිසුන් තුළ වැඩි ඉල්ලුමක් තිබෙනවා. මෙම සාධක පිළිබඳව දැනුවත්භාවය වැඩි වී ඇති නිසා සාකපදනම් කරගත් කිරි බොහෝ වෙළඳපොළවල් වල ලබා ගැනීමටත් පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක් දක්වා තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම කිරි නොවන පාන වර්ග විවිධ සාක ප්‍රභවයන් ගෙන් ලබා ගන්නා අතර ඒවායේ විවිධ රසයන් සහ පෝෂණයද ශරීරයට ලබා දෙන බව පැවසෙනවා. එළවලු යුස මේ වෙනකොට ලෝකය පුරා තිබෙන කෘතිම ආහාර සහ රසකාරක වලින් නිපදවන ආහාර ගැනීමෙන් බොහෝ මිනිසුන් ප්‍රමාණයකගේ සෞඛ්‍ය තත්ත්වයන් අයහපත් තත්ත්වයකට පත්ව තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමේදී ආහාරවලට වැඩිපුර එළවලු ඇතුළත් කර ගැනීම සිදු කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙනවා. මේ නිසාම එම අවශ්‍යතාවයට පහසුවක් ලෙසත් රසවත් ක්‍රමයක් ලෙසත් එළවලු යුස භාවිතය හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම එළවලු යුසවල විටමින්, khනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක සහ අත්‍යවශ්‍ය ෆයිටෝනූට්‍රියන්ට් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. වැඩිපුර පළතුරු සහ එළවලු පරිභෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව මිනිසුන්ගේ දැනුවත්භාවය වැඩිවන නිසාම ලෝපුරා සෞඛ්‍ය ගැන සැලකිල්ලක් දක්වන පුද්ගලයින් විසින් එළවලු යුස වැඩිපුර පරිභෝජනය කරන පානය වන බවට මේ වන විට පත්ව තිබෙනවා. මෙම පානයන් වර්ග ලෝකයේ වැඩියෙන්ම මිනිසුන් පරිභෝජනයට ගන්නා පානයන් වර්ග බවට පත්ව තිබෙනවා. ඉතින් ඔයා වැඩිපුරම පානය කරන සහ පානය කරන්න කැමති මොකක්ද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා අනෙක් අයට බලන්න ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේම වටිනා වීඩියෝවකින් හමු වෙනතුරු ඔයාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.